රිලේෂන්ෂිප් එකක් ගොඩ නැගෙන්න ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. ඒ වගේම තමයි නැති වෙලා යන්නත් ඒ තරම් ලොකු කාලයක් ගත වෙන්නේ නැහැ. හැබැයි ඔයා පිළිගන්නවද බැඳීම් ඇති කරගන්නවා වගේ පහසුවෙන් බැඳීමක් මකලා දාන්න ඔයාට මට අපි කාටවත්ම බැහැ. මේ ගැන වැඩි විස්තර කතා කරන්න පහසුම සම්බන්ධතාවය තමයි දෙන්නෙක් අතර ගොඩ නැගෙන ලව් ඇෆෙයාර් එක. ඉතින් දෙන්නෙක් ආදරය කරන්න පටන් ගන්න මුල් කාලේ බොහොම ආදරෙන් හරි ලස්සනට නිතරම දෙන්නට දෙන්න කතා බහ කරගෙන එකිනෙකා අඳුන ගන්නවා. හරිම සතුටින් කාලය ගත කරනවා. ඔන්න මේ විදිහට දින සති මාස අවුරුදු ගත වෙද්දී ඒ දෙන්න හොඳම සමීපතමයින් වෙනවා. ඒ දෙන්නට දෙන්න හොඳින්ම දැන අඳුන ගන්නවා. ඔන්න ඉතින් සමීපතමයින් වුණාට පස්සේ තමයි පුංචි පුංචි ප්‍රශ්න ආරම්භ වෙන්නේ. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? සමහර වෙලාවට ඔයාගේ පාර්ට්නර්ගේ වෙනසක් දැනුණ ගමන් ඔයා ඒක එයාගෙන් අහන්නේ නැහැ. හැබැයි ඔයාගේම හිත ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. එයා දැන් ඉස්සර වගේ නෑ නේද? එයා මං ගැන දැන් හොයලා බලන්නෙත් නැහැ වගේ. ඇයි එයා එහෙම වෙනස් වෙන්නේ? ඔයාගේ හිත ඔයාගෙන්ම මේ ප්‍රශ්න අහනකොට මොකද ඔයාට වෙන්නේ? ඇත්තට මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ කෙනෙක් එයාගේ පාර්ට්නර් විදිහට ඔයා සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න එක පියවරක් තබපු එක විතරයි. එයාගේ හිතේ තිබිලා තියෙන්නේ ඔයාව අඳුනගන්න ආශ්‍රය කරන්න පුංචි කුතුහලයක් විතරයි. හැබැයි දැන් ඒක අවසන්. දැන් ඔයා පිළිබඳව A to Z දන්න කෙනෙක් ඉන්නවා. එයා ඔයා ගැන හොඳටම දන්නවා. කාලයක් ආශ්‍රය කරද්දී දෙන්නෙක්ගෙන් එක්කෙනෙකුට තේරුම් ගියොත් මම හොයන කෙනා මෙයා නෙමෙයි කියලා ඒ මොහොතේ ඉඳන් එයාගේ මනස වැඩ කරන්නේ ඔයාලා අතර ඇති වුණු බැඳීමට හාත්පසින්ම විරුද්ධව. ඔව්. ඒ වගේ ආරම්භ වෙන සම්බන්ධතා සමහර අය එකිනෙකා හොඳින් අඳුනගෙන හරි ලස්සනට තමන්ගේ ජීවිත ගොඩනගා ගනිද්දී බොහොමයක් කඳුළු කතා අපිට ඇහෙන්නේ එයා දැන් ඉස්සර වගේ නෙමෙයි කියලා. හේතුව මුලදී ඔයා ආගන්තුක වුණාට දැන් දෙන්නට දෙන්නම් බොහොම සමීපයි. ඒ නිසා මම කියනවා අපේ හිත වඩාත්ම පීඩා විඳින්නේ අපේ සමීපතමයින් නිසා. බොහොමයක් දෙනා රිලේෂන්ෂිප් පටන් ගන්නකොට එයාලා තීරණය කරන්නේ නැහැ මුළු ජීවිත කාලයම මම මෙයා එක්ක ඉන්නවා කියලා. සමහර විට ඔයා එහෙම හිතුවත් ඔයාව හොයාගෙන එන කෙනා එහෙම නොහිත ක්ෂණිකව හිතට එන අදහසක් මත ඒ කියන්නේ මෙයා නම් මට සෙට් වෙයි. මෙයා මාර ලස්සනයි. මෙයා එක්ක ටිකක් කතා කරලා බලන්න ඕන කියන සිතුවිල්ල මතයි එයා ඔයත් එක්ක සම්බන්ධකමක් ඇති කරගන්නේ. කාලයක් යද්දී ඔයාලා එකිනෙකා ගැන හොඳින් අවබෝධ කරගත්තට පස්සේ දෙන්නගෙන් එක්කෙනෙක්ට හිතුනොත් ඔව් මෙයා හොඳයි. නමුත් මම හොයන කෙනා මෙයා නෙමෙයි කියලා අන්න ඒ මොහොත ඉඳන් එයා අවධානය දෙනවා එයා වටේ ඉන්න අනෙක් පිරිසට. මෙන්න මේ වෙලාවේ එයාට පේන්න පටන් ගන්නවා මෙච්චර කල් එයා එක්ක හිටියේ නැති අලුත් පිරිසක්. අලුත් ලෝකයක් එයා වටේ ගොඩනැගෙද්දී එයා තීරණය කරනවා ඔයා කියන්නේ එයාගේ ලෝකෙට තව එක්කෙනෙක් විතරයි කියලා. එයාට තියෙන ගැටලුව ඔයාලා අතර දැනුවත්ව හෝ නොදැනුවත්ව ගොඩනැගුණු හිතවත්කම නිසා එයාට බැරිව යනවා කෙලින්ම එයාගේ හිතේ තියෙන දේ ඔයාට කියන්න. එයාගේ හිතේ තියෙන සාමාන්‍ය හැඟීම ඔයාට කෙලින්ම ප්‍රකාශ කරන්න එයාට බැරි වෙනවා. හැබැයි මේ වෙද්දි එයා තීරණය කරලා ඉවරයි ඔයා එයාට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔයත් එක්ක
ජීවිතය බෙදාගන්න. එහෙමත් නැත්නම් ලයිෆ් පාර්ට්නර් විදිහට ඔයාව සුදුසු නැහැ කියන එක එයා තීරණය කරලා ඉවරයි. අන්න ඒ නිසා එයා නොදැනුවත්ව හරි එයාගේ හැසිරීමේ සිද්ධ වෙන වෙනස තමයි ඔයාට දැනෙන්නේ එයා ඉස්සර නම් ඔය වගේ නැහැ කියලා. ඉස්සරට වඩා ඔයාට එයා දුරයි කියලා දැනෙන්න හේතුව අන්න ඒක. මෙන්න මේ වෙලාවේදී ඔයාට තේරුම් යනවා දවසේ සිද්ධ වෙන හැමදේම ඔයා එක්ක කතා කරපු ඔයාගේ පාර්ට්නර් දැන් ඔයාට කියන්නේ එයාගේ දවසේ සිද්ධ වෙන දේවල් වලින් එයාට හොඳයි කියලා හිතෙන කොටස විතරයි. එයාට හම්බ වෙන අනෙක් අයටත් එයාගේ කාලයෙන් කොටසක් දීලා ඉඩක් තිබුණත් ඔයාටත් කාලයක් දෙනවා. එයාගේ විශේෂතා විශේෂ අවස්ථාවලට ඔයාව සහභාගී කරගන්නේ නැති වෙයි. එයාගේ යාළුවන්ට ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන එකක් නැහැ. එක්කෝ මේ ඔයාව පේරන්ට්ස්ලට ඉන්ට්‍රොඩියුස් කරන්න තියෙන කාලේ වුණාට එයා එහෙම කරන්නේ නැහැ. කොටින්ම ඔයාව අතේ දුරින් තියන් වැඩ කරන්න එයා පටන් ගන්නවා. සරලවම ඔයාව එයාට මේ මොහොත වෙද්දී සුවිශේෂී කෙනෙක් නෙමෙයි. එයාට ඔයාව වටින්නේ නැහැ කියන දේ කෙලින් නොකිය වක්‍රාකාරයෙන් ඔයාට දන්වන්න උත්සාහ කරනවා. මේ අතරේ ඔයාට දැකගන්න හම්බ වේවි එයා අලුත් යාළුවෝ ආශ්‍රය කරනවා, අලුත් හිතවත්කම් සමහර අයත් එක්ක පවත්වනවා. එයාට ඔයාගේ ඇස් දෙකටම දැක ගන්න ලැබේවි. මෙන්න මෙතනදී ඔයා පරිස්සම් වෙන්න. අවදානමින් ඉන්න. ඒ වගේම ඔයා සූදානමින් ඉන්න. දැන් බොහොම කාලයක් ගත වෙලා එයා තීරණය කරලා කෙලින් නොකියා කියන දේ ඔයා දැන් තේරුම් ගත යුතුයි. මෙතනදී ඔයාට අයිතියක් තියෙනවා එයාගේ ඊළඟ ප්ලෑන් එක මොකක්ද කියලා එයාගෙන් අහන්න. එහෙම නැත්නම් ඔයා අහන්න එයාගෙන් මට මේ සම්බන්ධ ගැන මෙහෙම වෙනසක් දැනෙනවා. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? කරුණා කරලා නිශ්චිත පිළිතුරක් ගන්න එයාගෙන්. මොකද මේ වෙනකොටත් ඔයාට එයාගේ වෙනස දැනিলা තිබුණත් ඔයාට දැනුණත් එයාට අවශ්‍ය ඔයාගෙන් ගැලවිලා යන්න කියන දේ ඔයා ඉක්මන් වුණොත් පසුවට ඔබම වරදකාරයෙක් කරවන්න පාර්ශව කිහිපයක් මේ වෙද්දිත් බලන් ඉන්නවා වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ වෙලාවේ වටිනම කෙනා ඔයා. ඔයා පරිස්සම් කරගන්න ඕනේ ඔයාව නොසලකා හරින අනෙක් කෙනාව නෙමෙයි. හරි ලස්සනට නොවෙනස්ව එයාට ආදරේ දීපු ඔයාගේ හිත ඔයා පරිස්සම් කරගන්න ඕනේ. ඔයාවයි ඔයාව පරිස්සම් කරගන්න ඕනේ. ඒ නිසා ඕපන්ලි කතා කරන්න එයත් එක්ක. එයාගෙන් සුබවාදී පිළිතුරක් නිශ්චිතව ලැබුණොත් ඔයාට පහසුයි. ඔයා බලාපොරොත්තු නොවුණු එයාගේ ලෝකෙට ඔයා බාධාවක් කියන පිළිතුර ලැබුණොත් එය තවත් පහසුයි. ඔයාට පුළුවන් ඔයාට වටිනාකමක් නැති තැනින් ඈත් වෙලා කාටවත් බාල්දු නොවි දවසක ඔවුන්ටම ඔයාගේ වටිනාකම දැනෙනකල් වැඩ කරන්න හිත හදාගන්න ඔයාට පුළුවන් දැන්. කාලයක් යයි. නමුත් ඔයා මේ මොහොතේ ඉඳන් ස්ටාර්ට් කරන්න. ඔයාගේ හිත සුවපත් කරගන්න. ගැටලුව මේ පිළිතුරු දෙකම නොදී ඔයාවත් තියාගෙන එයාගේ අවශ්‍යතාව වටෙන් පිටෙන් එකතු කරගන්න උත්සාහ කරන පෞරුෂයක් නැති ගොප්ප චරිතත් එක්කයි. මෙහෙම කෙනෙක්ගෙන් මං අර අහන්න කියපු ප්‍රශ්නේ අහපු ගමන් ඔවුන් එක විදිය උත්තර ඔයාට දෙන්න පුළුවන්. කොහොම හරි ඔයාව රඳව ගන්න උත්සාහ කරන්න පුළුවන්. නෑ මට ඔයාව ඕනේ. මම අම්මලට ඉක්මනින්ම ඔයා ගැන කියන්නම්. මම ඉක්මනට ස්ථාවර වෙන්නම්. මම ඉක්මනට ඔයාගේ ගෙදර අය එක්ක කතා කරලා මේ හැමදේම විසඳන්නම්. මෙන්න මේ වගේ උත්තර ඔයාට දීලා ටෙම්පරරි සෙටල් කරන්න උත්සාහ කරනවා කියලා දැනුනොත් බොහොම පරිස්සමෙන්. ප්‍රශ්නය තවත් බොහෝ දුර ඇදගෙන ගිහින් ඔබව නොහිතන මොහොතක අතරමං කිරීමට නියමිතයි. එයා අර කියපු ඉක්මනින්ම කියන මොහොත කවමදාවත් එන එකක් නැහැ. තව තවත් ඔයාගේ හිත රිදෙන දේවල් මිස
හැමදේම හදාගෙන එයා ඔයා ළඟට එන්නේ නැහැ. ඒ නිසා ජීවිතවල ප්‍රශ්න කාලය විසඳනවා තමයි. හැබැයි මතක තියාගන්න. කාලය ඔයාට තීරණය ගන්න අවස්ථා දෙනවා. ඒ අනුව තමයි කාලය ඔයාට උත්තර දෙන්නේ. ජීවිතවල ගන්න ඕන වැදගත් තීරණ හදිසි වෙන්න එපා. වගේම බොහොම කල් ගන්නත් එපා. ඔයා ගැන හිතලා ඔයා විසින් ඔයාගේ මයින්ඩ් එක සෙටල් කරගෙන තීරණය ගන්න. just now. ඔයා තීරණයක් ගත්තට පස්සේ කොහොමද ඔයා විසින් ඔයා ගොඩනගා ගන්නේ? අපි ඉන්නවා ඔයත් එක්ක. අනිවාර්යෙන්ම. ඊළඟට ඔබට අවශ්‍ය වීඩියෝ මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්න. good luck.